ශ්‍රී ලංකා කණ්ඩෑමේ හිටපු නායක දසුන් ශානකව IPL තරඟාවලිය වෙනුවෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩෑම විසින් මිලදීගෙන තිබෙනවා. දසුන් ශානකව ගුජරාට් කණ්ඩෑමට කැඳවීමට හේතු වුණේ පසුගියදා ආබාධයකට ලක් වූ නවසීලන්ත සුපිරි ක්‍රීඩක ග්ලේන් ෆිලිප්ස්ට IPL තරඟාවලිය අහිමි වීම නිසායි. පසුගිය ලීග් තරඟාවලිය හා දේශීය තරඟවලදී දසුන් ශානක දක්ෂතා අතර සිට නිසා මේ අවස්ථාව ඔහුට ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ. ඉතින් දසුන් ශානක 2023 IPL තරඟාවලිය තුලත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩෑම නියෝජනය කරන්නට සමත් වුණා. එහිදී ඔහුට එම අවස්ථාව හිමි වුණේද නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන්ට ඇති වූ ආබාධ තත්ත්වයත් සමග ඔහුට IPL තරඟාවලිය අහිමිවීමත් සමගයි. මෙවර IPL තරඟාවලියේ දැල් තුල පන්දු යවන්නෙක් ලෙස දිල්ලි කැපිටල් කණ්ඩෑම දසුන් ශානකට අවස්ථාව ලබා දී තිබුණා. ඉතින් මෙරට බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු සහගතව සිටියා මෙවර දසුන් ශානකව IPL කණ්ඩායමක් විසින් මිලදී ගනීවි කියා. ඉතින් දැන් දසුන් ශානකට එම අවස්ථාව ලැබී තිබෙන නිසා ඔහුට ඉදිරි තරඟ තුල සුපිරි දක්ෂතා දක්වන්න ලැබෙන්න කියා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට අපි හදවතින්ම සුවපැතුම් එක් කර සිටිනවා.